වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලිසිය පවසයි. මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඊයේ සහභාගී වූ මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය. හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදු කරන බවත් පැවසූ ඒ මහතා ඔහු මේ වන විට නීතියට අවනත නොවී සැඟවී සිටින බවද පැවසීය. අධිකරණ නියෝගයට අවනත නොවී පැනගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද විශේෂ සැලකිල්ලක් ඔහු වෙත නොදක්වන බවද පොලිසිය තහවුරු කළේය. එමෙන්ම ඔහුට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන්ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. වෙනදාට වඩා වෙහෙසක් දරා හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවද පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට රටින් පිටව ගොස් ඇතැයි තොරතුරු ලැබී නොමැති බවද පැවසීය. මෙවන් උණුසුම් පුවත් ලද සැනින්දන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.